වෙල්කම් හැමෝටම. ඉතින් අද කතා කරන්න යන්නේ මේ Toyota Race 2025 එකද හොඳ එහෙමත් නැත්නම් BYD Atto 3 එකද හොඳ කියලා. රයිට්. ඉතින් අපි අද මේ දෙක කම්පෙයාර් කරලා බලමු. ඉතින් මේ දෙක කම්පෙයාර් කරන්න හේතුව තමයි මේ දෙකම එකම ප්‍රයිස් රේන්ජ් එක යන්නේ. ඉතින් ඔයාලා ගොඩක් කට්ටිය රේස් එක ගැන දැන් ගන්නව කට්ටිය ගොඩක් මේ ගැන හොයනවා. ඒ වගේ මේ කට්ටිය ගොඩක් කට්ටිය මේ BYD Atto 3 එක ගැනත් හොයනවා. ඒ වගේම මේ දෙක එකම ප්‍රයිස් රේන්ජ් එක යන හින්දා යාලට හිතා ගන්න බැරුව ඇති මොකක්ද ගන්නෙ. රයිට්. ඉතින් අපි මේ දෙක ගැනම කම්පෙයාර් කරලා කතා කරලා බලමු කොහොමද මේ vehicles දෙක කියලා. රයිට්. ඉතින් මම මුලින්ම රේස් එක ගැන කතා කරන්නම්. ඉතින් අද මම කම්පෙයාර් කරන්නේ Race Z Hybrid 2025 vehicle එක. ඉතින් මේකේ මුලින්ම මම ප්‍රයිස් එක කියලා ඉන්නම්. ඉතින් මේක ඇවරේජ්ලි ලක්ෂ 140කට වගේ තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම BYD එක පැත්තට ගියොත් BYD Atto 3 මම අද ඒ වගේම මේකේ පොඩි දෙයක් කියන්න ඕනේ. මම අද කතා කරන්නේ මේ BYD Atto 3 එකේ ඇඩ්වාන්ස් කියන version එක. ඉතින් ඔයාලා දන්නවා මේකේ versions දෙකක් තියෙනවා. ඉතින් මම අද මේකට කම්පෙයාර් කරන්න අරන් තින්නේ BYD Atto 3 ඇඩ්වාන්ස් කියන version එක. ඉතින් මේක තව superior කියලා version එකකුත් තියෙනවා. ඉතින් ඒක මේකට වඩා ගණන් වැඩි. රයිට්. මම මේකේ price එක කිව්වනේ. මේකේ price එක වෙන්නේ ලක්ෂ 146යි. ඉතින් දෙකම එක මාත්‍රමේ යනවා price එකකින්. ඉතින් දැන් රයිට්. රේස් එකේ එන්ජින් එක ගැන කතා කරද්දි මේක 1.2 ලීටර් එන්ජින් එකක් තියෙනවා. ඒ වගේම මේක front wheel drive vehicle එකක්. එවගේම මේකේ ෆුවල් එකොනොමි එක ගත්තන පස්සේ මේක ලීටරයට කිලෝමීටර් 25ක් 26ක් වගේ කරනවා. ඉතින් හයිවේ එකේදී වඩා වැඩියෙන් කරනවා. රයිට්. ඉතින් ඔන්න ඔය ටික තමයි මේන්ලි මේකේ තියෙන්නේ. ඒ වගේම අපි BYD Atto එක පැත්තට ගියොත් ඉතින් මේක fully electric vehicle එකක්. මේකේ රේන්ජ් එක විදිහට අපිට කිලෝමීටර් 410ක් තියලා තියෙනවා. ඒ වගේම මේකේ බැටරි එක BYD Blade බැටරි එකක් තියෙන. ඒ වගේම මේකේ fast charging option එකක් අපිට ලබා දීලා තියෙනවා. ඉතින් ওই දෙක බැලුවාන් පස්සේ ඉතින් මේක වෙනමම දෙකක්. ඉතින් මේ BYD එක ඉලෙක්ට්‍රික්, මේක රේස් එක පෙට්‍රල් කාර් එකක්. ඉතින් මේ දෙක අතර තමයි මේකේ ඩිෆරන්ට් එක තියෙන්නේ. රයිට්. ඊළඟට අපි මේක කතා කරලා බලමු ඉන්ටීරියර් එකේ ඔප්ෂන්ස් කොහොමද මේ දෙකේ වෙනස් වෙන්නේ කියලා. රයිට්. මම මුලින්ම රේස් එක ගැන කතා කරලා ඉන්නවා. ඉතින් මේකේ 9 inch ඩිස්ප්ලේ එකක් තමයි තියෙන්නේ. ඒ වගේම මේකේ Apple CarPlay, ඒ වගේම Android Auto support කරනවා. ඒ වගේම මේකේ multi function steering, ඒ වගේම climate control, auto AC ඔය ටික අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම BYD එක පැත්තට આવොත් ඔන්න මේකේ 15.6 rotatable touch screen එක තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේකේ Apple CarPlay ඒකටත් අර විදිහටම Android Auto support කරනවා. ඒ වගේම මේකේ විශේෂ දෙයක් තියෙනවා. මේකේ voice control අපිට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒක විශේෂ දෙයක්. ඒ වගේම මේකේ panoramic sunroof එක අපිට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම wireless phone charging වගේ ඔප්ෂන් ගොඩක් අපිට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ අතින් BYD එක රේස් එකට වඩා ඉස්සරහින් ඉන්නවා. ඉතින් ගොඩක් ෆීචර්ස් අපිට මේකේ රේස් එකේ නැති ෆීචර්ස් අපිට BYD Atto 3 එකේ බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මේකේ සේෆ්ටි එක ගැන කතා කරද්දී අපි රේස් එකේ කතා කරමු. මුලින්ම සේෆ්ටි features. මේකේ airbags අපිට 6ක් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ABS, EBD, VSC වගේ options වගේම අපිට ඒ වගේම මේකේ ABS, EBD, VSC වගේම lane departure warning system අපිට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. right. ඒ වගේම BYD එක පැත්තට આવොත් BYD එක අපිට 360 cam system එකක් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම traction control, ඒ වගේම මේකේ 7 airbags අපිට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මේකේ lane departure warning, BSD, HDC වගේ safety features අපිට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් safety එක අදිනොත් අනිවාර්යෙන් BYD එක ඉස්සරහින් ඉන්නවා.
රයිට් ඉතිං ඔය ටික තමා මේන්ලි කතා කරන්න තින්නේ ඊට පස්සේ ඇපිරන්ස් එක ගැන ගත්තොත් දෙක එකම ටයිප SUV ටයිප් යන්නේ ඉතිං රේස් එකේ ශේප් එකට වඩා BYD එකේ මං හිතනවා ශේප් එක පොඩක් ඇට්‍රැක්ටිව් ලුක් එකක් තියෙනවා BYD එකේ ඒ විදිහට තමයි ඒ වගේ මේකේ ඇත්තටම අපියරන්ස් එකේ ෆ්‍රන්ට් එකේ අපිට ඩේ ටයිම් රයින් ලයිට්ස් බලා ගන්න පුළුවන් ඒ වගේම රේස් එකෙත් අපිට LED ඩේ ටයිම් රයින් ලයිට් සිස්ටම් එකක් බලා ගන්න පුළුවන් මේ කාස් දෙකේ ඩයිමන්ෂන් ගත්තාම රේස් එකට වඩා අපිට BYD Atto 3 එකේ ඊට වඩා වෙහිකල් එක පොඩ්ඩක් ලොකුයි ඒ වගේම මේකේ අපිට Atto 3 එකේ මෙන්න මේ කලර්ස් අතර වලට පේනවා බ්ලැක් කලර් එක වයිට් කලර් එක ඇෂ් කලර් එක වගේම මෙන්න මේ බ්ලූ කලර් එක අපිට බලා ගන්න පුළුවන් ඒ වගේම රේස් එකේ නම් සාමාන්‍යයෙන් ගොඩක් තියෙන්නේ වයිට් කලර් එක සහ බ්ලැක් තමයි එන්නේ කොටක් වෙලාවට රයිට් ඉතින් ඔන්න ඔය ටික තමා මේ වෙහිකල් දෙක ගැන කතා කරන්න තියෙන්නේ ඔයාලට ඉතින් මේ කතා කරපු දේවල් බැලුවට පස්සේ ඔයාලට පේනවා BYD එක හැම අතින්ම ඉස්සරහින් ඉන්නවා ඉතින් ඔයාලට පේනවා දැන් මේකේ ඔයාලට දැන් ප්‍රශ්නයකට තියෙන ගොඩක් කට්ටිය අර ඉලෙක්ට්‍රික් කාස් ගන්න බයයි මොකද මේකේ තියෙන ඒ කියන්නේ බැටරිය සම්බන්ධයෙන් ගැටලු මතුවේද ඉස්සරහට ඔන්නෝ තමයි ගොඩක් කට්ටිය තියෙන ප්‍රශ්න. ඉතින් රයිට් ඉතින් ඔන්න ඔය ටික තමයි කතා කරේ. ඉතින් අනිවාර්යෙන් ඉස්සරහට මේ වගේ වැදගත් වීඩියෝස් ගේනවා. ඉතින් අනිවාර්යෙන් channel එක subscribe කරලා දෙන්න. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.